හතරවෙනි ප්‍රශ්නෙට අපි යමු. හතරවෙනි ප්‍රශ්නේ අහනවා පුතාලා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමකින් තොරව නැරඹිය හැකි සංගීත සංදර්ශන වල ශුන්‍ය ආවස්තික පිරිවැයක් පවතී. මෙම ප්‍රකාශය හා ඔබ එකඟ වන්නේද? පැහැදිලි කරන්න. දැන් ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාලේ ගමේ තියෙනවා නොමිලේ පෙන්වන සංගීත සංදර්ශනය. අපෙන් අහනවා නොමිලේ පෙන්වන සංගීත සංදර්ශනයක ආවස්තික පිරිවැය ශුන්‍යද කියලා අපෙන් අහනවා. ඉස්සෙල්ලාම ඔයාලා මේකට උත්තරේ ලියලා තියෙන්න ඕන එකඟ නොවේ කියලා. මම ඔයාලට දෙයක් කියන්නම්. එකඟ වේද එකඟ නොවේද කියලා ප්‍රශ්නයක් අහපුවම පුතාලා ඔයාලා අවධාරණයෙන් මතක තියාගන්න. ඉස්සෙල්ලාම ඔයා එකඟ වේද නොවේද කියලා ලියලා ඉන්න ඕන. මුලින්ම මේක ලියලා තියෙන්න ඕන එකඟ නොවේ කියලා. ඇයි අපි එකඟ වෙන්නේ නැත්තේ? ඔයාලට ඒතර එතන ලකුණු එකක් හම්බ වෙනවා. ඇයි අපිට එකඟ වෙන්න බැරි? මේක බලන්න යන මනුස්සයට මේ සඳහා වියදමක් දරන්න වෙන්නේ නැහැ. ඇයි යාට නොමිලේ තමයි බලන්න වෙන්නේ. දැන් උදාහරණයක් ඔයාලේ ගමේ අපි හිතමු එළමෙන නත්තල ඉලක්ක කරගෙන සංගීත සංදර්ශනයක් පවත්වනවා නොමිලේ. හරිද? එතකොට ඔයා ගිහිල්ලා වෙලා සංගීත සංදර්ශනය බලන්න නැද්ද? ඔයාලට සත පහක්වත් වියදමක් නැහැ. ඒක ඇත්ත. නමුත් ඔයා දන්නවා සංගීත සංදර්ශනයේ සංවිධානය කරපු පුද්ගලයෝ ගැන හිතන්න. සංගීත සංදර්ශනයේ සංවිධානය කරපු පුද්ගලයන්ට විශාල ආවස්තික පිරිවැයක් තියෙනවානේ. උදාහරණයක් සංගීත සංදර්ශනයක් පාත්තදී ඔයගොල්ලෝ දන්නවා වාදක කණ්ඩායමක් ගෙන්නන්න ඕන. ඒතර ඒගොල්ලෝ වෙනුවෙන් විශාල වියදමක් දරන්න වෙනවා. ගායක ගායිකාවන් ගෙන්නන්න වෙනවා. ඒතර ඒගොල්ලෝ වෙනුවෙන් විශාල වියදමක් දරන්න වෙනවා. ඊට අමතරව ප්‍රසංගයට අවශ්‍ය කරන මේ ස්ටේජ් ජනමනක් හදන්න ඕන. ඒ වලට විශාල වියදමක් දරන්න වෙනවා. ඒතර ඔයාලට පැහැදිලිව පේනවා බලන මිනිස්සයාට ඒක නොමිලේ බලන්න පුළුවන් වුණාට ඒක සංවිධානය කරන අයට ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ හින්දා නොමිලේ පෙන්වන සංගීත සංදර්ශනයක ආවස්තික පිරිවැය ශුන්‍යයි කියලා කියන්න බෑ. ඒතර ඔයා ලියලා තියෙනවනේ මේක. එකඟ නොවේ. ඊට පස්සේ ඔයා කියන්න ඕන සංගීත සංදර්ශනයේ බලන්න යන පුද්ගලයාට මේක නොමිලේ බලන්න පුළුවන් වුණාට සංගීත සංදර්ශනයේ සංවිධානය කරන සංවිධායකින්ට මේ සඳහා විවිධ වියදම් දරන්න සිද්ධ වෙනවා කියලා කියන්න ඕන. උදාහරණයක් කියන්න. වාදක මණ්ඩලය සඳහා දරන වියදම්, ගායක ගායිකාවන් සඳහා දරන වියදම්, ප්‍රසංගය සඳහා අවශ්‍ය කරන වේදිකා සකස් කිරීම සඳහා දරන වියදම්, විදුලි මේ උපකරණ සඳහා දරන වියදම්. අන්න ඒදි කියන්නේ. ඊට පස්සේ කියනවා එබැවින් බලන මිනිස්සුන්ට වියදමක් නැති වුණාට ඒක සංවිධානය කරන අයට විශාල වියදමක් දරන්න වෙන හින්දා මේකේ ආවස්තික පිරිවැය ශුන්‍යයි කියලා කියන්න බෑ. අන්න එහෙම කිව්වනම් පිළිතුර හරියි.